යශෝදරා නෙමෙයි පලාගත්තේ හදවත කන්තක කියන උන්ට මේ තමයි උත්තර. කන්තක වගේ යශෝදරත් පලාගත්තනම් හදවත සිදුහත් මැරෙනවා මිසක් යයිද වන්නේ රංචනාවෙන් එතරට. ඔව් පිරිමි හැමදාම ඉපදුනා, දැඩි වුණා, බුදු වුණා, රජ වුණා. ඇයි දන්නවද? හෙන ගැහුවත් ගෑනු අඬ හැම දේම දරාගත් හින්දම. මේ කවිය මං ඉස්සුවේ හේනවිත් ශෂී කියලා YouTube එකට කවි වලින් ගීත ලියපු ශෂික සදීප් ලියපු පළමු පොතේ. අම්මපයි මං කඩුව දුන්නා. මැනික 1 මැනික 2 පාපොච්චාරණය ලියන්නේ ශෂික. ශෂික කියන්නේ පපු කැහුතු පසාරු කර රතු ඇටමිදුළු දක්වා ස්නේහය පෑනෙන් ලියන්නෙක්. දුර රටක ඉඳන් ඒ කාලේ ලියපු කවිය ඇතුලේ සංසාරගත මහමෙරක් වුණු ප්‍රේමයක් තිබුණා. මේ කවිය කියවුවම මට හිතුනේ සිද්ධාර්ථ බුදුනි යශෝදරා හින්දා බදා ගන්න ඕනි ප්‍රේමය බෙදා ගන්න පුළුවන් කී දෙනාටද? දරාගත්තු ප්‍රේමයක් කියන්නෙම සංසාරෙ තනි වෙන්න උනත් හොඳ හේතුවක්. කිම්හානේ ගිනි දැල්ලාවත් කමක්